රුපියල් මිලියන 10000 මේ බදු වංචාවෙන් පොල්තල් බදු වංචාවෙන් හොයාගන්න පුළුවන්. ඒක අපි අභියෝග කරන ආණ්ඩුවට පුළුවන් නම් ගන්න හැකි ඉක්මනින් කියන අභියෝගය අපි කරන්න. ආපදාව කළමනාකරණය පිළිබඳව අධ්‍යක්ෂින් තියෙන විපක්ෂයක් විදිහට අපි කියමු දෙයක් වෙන්නේ නැහැ. දැන් තවම පසු ආපදා තත්ත්වය දැන් මොකද්ද? ගම් වතුර බහැලා ගියයින් පස්සේ ඉතාම ඉක්මනින් කුණු ටික අයින් කරලා විස බීජ හරණයට ලක් කරලා මූලික වංගය ලබා දෙන්න මේ මිනිස්සුම නැගිටවන්න ඕන. අද මේ මොහොත වෙද්දී ඔබට මම පෙන්වන්නම් සාක්ෂි සහිතව නැත්තම් කියන්නේ මට ගන්නවා කියලා මේ බලන්න කොරෝනාවේ අසරේ තැන් වල පාරවල් දිගේ ඔක්කොගෙම කුණු ගොඩ ගහලා තියෙන විදිය යාන්ත්‍රණයක් නැහැ නිසියාකාරව මේක හරිනම් මේක හරිනම් සිවිල් ආරක්ෂක නිලධාරීන් හරි රාජ්‍ය නිලධාරීන් හරි ඒ කියන්නේ හමුදා නිලධාරීන් හරි දාලා අනෙකුත් පළාත්වල තියෙන ප්‍රාදේශීය සභාවලින් ගෙනල්ලා හරිද ඒ ප්‍රාදේශීය සභාවලින් මේක ජාතික මෙහෙයුමක් විදිහට කරන්න ඕන. ඔබ බලන්න අද තාමත් ගන්ධස්කාරක මදුරුව බෝ වෙලා හරිද පාර යන්න විදියක් නෑ අතුරු පාරවල් වල හරිද ලෝලවල් පාර විතර කුණු නැත්තේ කොහෙද හරිද ඒ නිසා කටින් බතල කොළ හිටවන්න නැතුව මේ වැඩේ කරන්න. මොකද මම දැක්ක අර ගුරුතරුව එක්කෙනෙක් ඉන්නෝනේ එයා කියනවා විපක්ෂයට නඩු දාලා දුන්න මේ JVP එකට හැමදාම මතක මේ කඩා කප්පල් ක්‍රියා කරන එක විතරයි හරිද අනුන් වැරදි කියන විතර JVP ට මතක එයා එකක් ඉන්නවද දන්නේ ගුරුතරුව එයා තාම විපක්ෂ කිරිවලා එයා මේ ආණ්ඩුවේ නියොත් යමති කෙනෙක් හරිද ඒ නිසා තැන් වල වාචාල කතා දොඩ ඉන්න නැතුව ගිහිල්ලා මේ කුණු ටික රස කරලා දෙන්න මිනිස්සුන්ට හරිද නැත්නම් ජීවිතේ පටන් ගන්න කියන එක මම කියන්න කැමතියි. ඒ වගේම තමයි දැන් මේ ආණ්ඩුව ලබා දෙන මේ සහනවලට විශාල මුදලක් අවශ්‍යයි. ඒ වගේම අපිට ආරංචි යටිදල පහසුකම් වල පාඩු විතරක් දල වශයෙන් ඇස්තමේන්තු කරලා තියෙනවලු බිලියන 900ක් කියනවා. හරිද? ඒතර විශාල මුදලක් අවශ්‍යයි. රටවල් වලින් ආධාර ලබා දෙනවා. හැබැයි පොඩි ගාණයි. බිලියන 900ක් කියලා කියන්නේ ඩොලර් බිලියන 3ක්. ඩොලර් මිලියන 3000. දැන් ඔක්කොම එකතු වෙලා තියෙන විදිහට මට තේරෙන විදිහට අපි මාර්ටින් දැක්ක විදිහට ඩොලර් මිලියන 20ක් වත් එකතු වෙලා 3000 අවශ්‍ය දැනට 20ක් වත් එකතු වෙලා නැහැ. ඒ නිසා අපි පැහැදිලිව ඒ යටිදල පහසුකම් වලට ඊළඟට අපි සහන ලබා දෙන්න 25000 50000 ලක්ෂ 50 ලක්ෂේ නේද කෝටි ගණන් දෙනවා කියලා තියෙනවනේ. ඒකට සල්ලි ඕනේ ආණ්ඩුවට. අපි ඒකට තව රුපියල් බිලියන 10ක් මිලියන 10000 එකතු කරන ක්‍රමයක් මීට කලින් මම කියපු එක ආයි නැවත සාක්ෂි සහිතව මතක් කරගන්න. හරිද? දැන් මේකට ඇස් ඇරේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දැන් ලංකාවට මේ පොලිටල් කියනකොට මේ වැට් එකයි මේ SSCL එකයි ගහනවා. හරිද? කස්ට මේ කියන්නේ ලංකාවට මේ පිරිපහදු නොකළ පොලිටල් ගෙනල්ලා පිරිපහදු කරලා වෙනදා මාකට් එකට දානකොට වැට් එක ගෙවන්න ඕන සෙස් එක ගෙවන්න ඕන. පිරිපහදු කරපු ඒවා කොට එතනින්ම ගහනවා. ඒ නිසා පිරිපහදු නොකරලා ගේන කට්ටිය ගිය අවුරුදු ජනවාරි මාසෙ ඉඳලා මේ බදු ගෙවන්නේ නැහැ. 20.5. විශේෂයෙන්ම මම කියන්නම් මේ ගිය අවුරුද්දේ ඔවුන් මේ බදු නොගව ඉඳලා 2024 7 වෙනි මාසේ 31 වෙනිදා මේ එවකට මුදල් අමාත්‍යවරයාට ලියන මේ බදු වලට සහන ලබා දෙන්න කියලා. ඒ අනුව 31/7 2024 මෙන්න ලියුම. හොඳේ. මේ මුදල් ආර්ථික ප්‍රතිසංස් ආර්ථික ස්ථායීකරණ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශ ඩිපාර්ට්මන්ට් ඔෆ් ෆිස්කල් මේකෙන් යවනවා ආදායම් බදු දෙපාර්තමේන්තුවට විමසීමක් කරලා මේ බදු මුදා හැරීමක් කරන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ ආදායම් බදු දෙපාර්තමේන්තුව ඒකට උත්තරයක් යනවා 2024 8 වෙනි මාසේ 29 වෙනිදා. හරිද? යම් කිසි සමාගම් තුනක් ඉල්ලීමක් කරලා. එතකොට ඒ ආදායම් මේ බදු දෙපාර්තමේන්තුව මේ කියනවා therefore IRB is in a position that the කම්පට සමාගම් වල නම් දාලා කියනවා crude coconut oil to Sri Lanka and manufactures refined coconut oil as a process of manufacturing and supply of refined coconut oil liable to VAT with effect from the January 1st of January 2024. ජනවාරි 1 වෙනිදා ඉඳලා පිරිපහදු නොකරලා ලංකාවට ගෙනල්ලා මේ පිරිපහදු කරලා වෙනද පොළ දාණියට 20.5 මම ගණන් ඉලක්කම් සහිතව මේක පාර්ලිමේන්තුවේ හෙළිදරව් කරා. අද වෙනකොට බදු ගෙවන්න ඕන මිලියන 10000 බිලියන 10කට වැඩිය. අත් වශයෙන්ම මම මේ පිළිබඳව 2025 ජනවාරි මාසේ 16 වෙනිදා මෙතන තිබිච්ච මාධ්‍ය හමුවේදී හෙළිදරව් කරා. ඊට පස්සේ ජනවාරි මාසේ
22 වෙනිදා පාර්ලිමේන්තුවේ මගේ කතාවේදී මම මේ පිළිබඳව විස්තර කරා. ඊළඟට පෙබරවාරි මාසේ 5 වෙනිදා අග්‍රාමාත්‍යතුමියන් අහන ප්‍රශ්න වටේදී අග්‍රාමාත්‍යතුමියන් විමසීමක් කරාම එතුමිය පැහැදිලිව කිව්වා මේ බදු ගෙවන්න ඕන බදු අය කරගන්නවා අනිවාර්යෙන්ම කියලා. හරිද? අද වෙනකම් මොකුත් නැහැ. ඊට පස්සේ 2025 මාර්තු 19 වෙනිදා මගේ පාර්ලිමේන්තු කතාවේදී මාර්තු 21 වෙනිදා පාර්ලිමේන්තු කතාවේදී ඊළඟට ඔක්තෝබර් මාසේ 8 වෙනිදාත් මම මේක මතක් කරා. ඊළඟට වෙළඳ හා වාණිජ්‍ය අමාත්‍ය මේ කවුද? වසන්ත සමරසිංහගෙනුත් මම මේක ගැන ප්‍රශ්නයක් අහුවා. අය කරගන්නවා. අද වෙනකන් අය කරගෙන නැහැ. මේක ඩීල් එකක්ද කියලා මට සැකයක් තියෙනවා. මේක ඩීල් එකක්ද කියලා මම ඊට පස්සේ මේ මෑතකදී මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයතිලක මැතිතුමාට සීල් ડોකියුමන්ට් එක යවුවා. දැන් මේක අය කරගන්න ඕන. මේ වෙනකොට එස්ටිමේට් එක හදලා ඕන්ට නෝටිස් එක යවන්න ඕන. ඒක වෙලත් නැහැ. ඒ නිසා අර ජනාධිපතිතුමනි රුපියලක්වත් හොරකම් කරන්නේ නැහැ කියනවනේ ඔබතුමන්ලාගේ ආණ්ඩුව. ඒ හොරකම් කරන අය ඉන්නවා ඒක පස්සේ කතා කරමු. හරිද? ඒතකොට රුපියලක්වත් හොරකම් කරන්නේ නැත්තම් මේ රජයට අය විය යුතු බදු අය නොකරගන්නේ ඇයි? එක්ක මේගොල්ලෝ කරවත් අර මුදලට මේගොල්ලෝ උදව් කරලා තියනවද? එහෙම නැත්නම් කවුරු හරි ඇමතිවරයෙක් ඒගොල්ලන්ගේ සාක්කුව දාගෙන ඉන්නවද? ඒ නිසා මේ විවසනයේ අවස්ථාවේදී ජනතාවට සහන ලබා දෙන්න රුපියල් මිලියන 10000 මේ බදු වංචාවෙන් පොල්තල් බදු වංචාවෙන් හොයාගන්න පුළුවන්. ඒක අපි අභියෝග කරන ආණ්ඩුවට පුළුවන් නම් ගන්න හැකි ඉක්මනින් කියන අභියෝගය අපි කරන්න කැමතියි. මොකද මට ප්‍රශ්නයක් තියෙනවා. අගමැතිතුමිය මේ අය කරගන්නවා කියලා. වෙළඳ ඇමති අය කරගන්නවා කියලා ඉවරලා. හරිද? පිළිඅරගෙන ඉන්ලන්ඩ් රෙවෙනියු ඩිපාර්ට්මන්ට් එක මේ සමාගම් මේ වැට් එක ගෙවන ලයබල් කියලා ඉවරලා ලිඛිතව මුදල් අමාත්‍යාංශයට දැනුම් දීලා තියෙද්දි මේවා අය නොකරගන්න මොන හස්තයක් ක්‍රියාත්මක වෙනවද කියන එක මම දන්නේ නැහැ. කොන්ද කෙලින් තියාගෙන පිරිසිදුයි නම් හොරකම් කරන්නේ නැත්නම් කාගවත් සාක්කුව රැටෙන්නේ නැත්නම් මේක අය කරගන්න කියලා අය කරගෙන ඒකේ ජනතාවට සාම ලබා දෙන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා.